2026 අවුරුද්ද සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා මම ඔයාලා හැමෝටම ප්‍රාර්ථනා කරනවා. 2026 වර්ෂය කොරියාවට එන්න බලාගෙන ඉන්න සහෝදර සහෝදරියන්ට අනිවාර්යෙන් ඇග්‍රීමන්ට් එකක් ඇවිල්ලා කොරියාවට එන්න වාසනාව ලැබෙන්න කියලා එක සිතින් ප්‍රාර්ථනා කරනවා. මේ 2026 අවුරුද්ද ඔයාලට සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා. මම ඔයාලට ගොඩක් දෙනා එක්ස්ප්ලেইন කරන්න නැති දෙයක් ගැන පැහැදිලි කරන්න කියලා හිතුවා. ඔයාලා දන්නවා ඔයාලට කොරියාවේ E9 වීසා එකේ වෙන්න පුළුවන්, E74 වීසා එකේ වෙන්න පුළුවන්. වීසා එකක් සම්බන්ධව ඔයාලට මේ අයව ඕන වෙනවා සහ ඔයාලගේ මොකක් හරි නඩු කේස් එකක් සම්බන්ධයෙන් අපරාධමය වරදක් සම්බන්ධයෙන් උදව් ගන්න ඕන වෙනකොට මේ අයව කොරියාවේදී ඕන වෙනවා. ඉතින් මං මේ ගැන පැහැදිලි කරන්න කියලා හිතුවා, එක්ස්ප්ලেইন කරන්න කියලා හිතුවා ඔයාලට මේ අයව ඕන වෙනවා කොරියාවේදී. ඔයාලා මේ ගැන දැනගෙන ඉන්න ඕනේ. ගොඩක් දෙනා එක්ස්ප්ලেইন කරන්න නැති දෙයක්. ඔයාලා දන්නවා කොරියාවේ හෙන් ජොන්සා කියලා කෙනෙක් ඉන්නවා. පියොන්නෝසා කියනවා නීතිඥයාට හෙන් ජොන්සලා ගැන ඔයාලා දන්නවා. මේ වෙන විට ඔයාලා දන්නවා කොරියාවේ වීසා එකක් රිනිව් කරගන්න යද්දී මේ හෙන් ජොන්සා කියන එක්කෙනා තමයි ඔයාලට ඕන වෙන්නේ. ඒ කියන්නේ මෙයා කරන්නේ ලේඛන කටයුතු. කොරියාවේ තියෙනවා හෙන් ජොන්සා සිහොම් එකක්. කොරියාවේ රජය විසින් පවත්වනවා. හග්ගොන් වලට ගිහිල්ලා ගොඩක් ඉගෙනගෙන තමයි මේ පරිපාලන තනතුරු වලට යන්නේ. ඉමිග්‍රේෂන් එකත් එක්ක සම්බන්ධ හෙන් ජොන්සලා තමයි අපිට කොරියාවේදී වැදගත් වෙන්නේ, ඕන වෙන්නේ. ඉතින් මෙයාලා ඇවිල්ලා කොරියාවේ චුල්ලිප්පුක් එකත් එක්ක සම්බන්ධ වෙලා අපිට අවශ්‍ය තොරතුරු වීසා එකක් සම්බන්ධ වෙද්දී ලේඛන කටයුතු සම්බන්ධයෙන් ඉන්විටේෂන් එකක් හදා ගන්න උනවට අපිට ඕන කියන්නේ දැන් අපි ගොඩක් දෙනාගේ වයිෆ් ගෙන්නන්න ඕන වුණාම මේ අයට කියලානේ ඔයාලා ගොඩක් දුරට උදව් අරගෙන ලේඛන සකස් කරලා ඒවට අවශ්‍ය තොරතුරු ඔයාලා ලබා ගන්න. එතකොට මෙයාගේ ඇවිල්ලා ලේඛන කටයුතු තමයි මෙයා ගොඩක් දුරට කරන්නේ. පියොන්නෝසා කතා කරමු. නීතිඥයා නීති විද්‍යාලයේ පියොන්නෝසා සියොන් එක කරලා තමයි මෙයාලා මේ අවුරුදු 3කින් පස්සේ නීතිඥයෙක් වෙන්නේ. අපි හිතමු කම්පැනි මොකක් හරි නඩුවක් සම්බන්ධයෙන් ඒකට අපරාධමය වරදක් සම්බන්ධයෙන් අපිට කම්පැනියෙන් වන්දියක් ලබා ගන්න වෙනවා නම් ලීගල් දෙයක් සම්බන්ධයෙන් අසාධාරණ සම්බන්ධයෙන් කර්මාන්ත ශාලාවේ ඇති ගැටලුවක් සම්බන්ධයෙන් අපයෝජන සිද්ධියක් වෙන්න පුළුවන්, අපරාධයක් වංචාවක් වෙන්න පුළුවන්. ඒ වගේ සිද්ධියකට ඔයාලට මුහුණ දෙන්න වුණොත් ඔයාගේ වරදක් නැතුව වෙන්න පුළුවන්. මේ වගේ කටයුතු වලදී අපිට පියොන්නෝසා කෙනෙක් තමයි ඕන වෙන්නේ. ඉතින් මෙයාලා ඇවිල්ලා ලේඛන කටයුතු කරන කට්ටිය වීසා රිනිව් වැඩවලදී ඔයාලට ගිහිල්ලා එයාලගෙන් උදව් ගන්න පුළුවන්. මෙයාලට අර නඩු සම්බන්ධයෙන් මෙයාලට මේ උදව් කරන්න අයිතියක් නැහැ. ඒක ඇවිල්ලා ඔයාලා ඔය කතා කරාට ඒව සම්බන්ධව එයාලට මේ අර ලේඛන සකස් කරලා දෙන්න ඒ කටයුතු කරන්න පුළුවන්. එයාලට අර මේවදී සම්බන්ධයෙන් එයාලා මේ ඍජුව කටයුතු කරන කට්ටිය නෙමෙයි හෙන් ජොන්සලා කියන්නේ. ඒකේ සම්පූර්ණ බලය තියෙන පියොන්නෝසට. පරිපාලන නිලධාරීන්ගේ ව්‍යුහයක් තියෙනවා කොරියාවේ. පියොන්නෝසට පස්සේ ඉන්නවා කොම්සා. සාමාන්‍යයෙන් මේවා මම ඔයාලට මේ පැහැදිලි කරාට ඔයාලට මේ KIAP ප්‍රෝග්‍රෑම් වලදී ටොපික් වලදී මේවා ඔයාලට වැදගත් වෙන්නේ නැහැ. මේ මම ඔයාලට පැහැදිලි කරන්න ඔයාගේ දැනුමට එකතු කරගන්න ඕන දෙයක්. ඉතින් මේ පියොන්නෝසා, කොම්සා, පන්සා, හන්පන්සා ඒවා ඇත්තටම මේ වගේ තනතුරු වලට යන්න විදේශිකයන්ට බෑ. මම මේවාට පැහැදිලි කරන්නේ මේ කොරියාවේ මේ දේවල් ගැන දැනන් ඉන්න ඕනේ. හෙන් ජොන්සා කියන්නේ කවුද? පියොන්නෝසා කියන්නේ කවුද? ඊට පස්සේ කොම්සා කියන්නේ කවුද? පන්සා කියන්නේ කවුද? හන්පන්සා කියන්නේ කවුද? මේවා ඇවිල්ලා කොරියාවේ ගෞරවනීය තනතුරු. ඒ කියන්නේ මේ වගේ තනතුරු වලට යන්න සෑහෙන ෆයිට් එකක් කරන්න ඕනේ. සෑහෙන්න අමාරුයි. ඉතින් මේවා ගැන ඔයාලගේ සාමාන්‍ය දැනුමට එකතු කරන්න ඕනේ හින්දා මම මේක ගැන පැහැදිලි කරේ. හෙන් ජොන්සලා කියලා කියන්නේ ඇත්තටම පරිපාලන නිලධාරීන්. ආරාධනා පත්‍රයක් වෙන්න පුළුවන්. ඩොකියුමන්ට් සම්බන්ධ ගැටලුවකදී මේ කට්ටියකින් තමයි උදව් ගන්න තියෙන්නේ. ඊට පස්සේ මේ අයලට නීති උපදෙස් දෙන්න බලය තියෙනවා. නමුත් ඒවා ගැන ඔයාලට උදව් දෙන්න මේ ඍජුව බය කට්ටියට අයිතියක් නැහැ. මේ කට්ටිය කරන්නේ ඔයාලට අවශ්‍ය ඩොකියුමන්ට් හදලා දෙන එක. වීසා රිනිව් වැඩවලදී ඒ උදව් කරන එක තමයි යාළගේ රාජකාරිය. එතකොට මේ අයට තමයි කොරියාවේ පියොන්නෝසා නීතිඥයාට මෙයාලට තමයි ඍජුව බලය තියෙන නඩුව සම්බන්ධයෙන් ඔයාලට උදව් දෙන්න, අපරාධමය වරදක් සම්බන්ධයෙන් ඔයාලට උදව් ලබා ගන්න පියොන්නෝසා තමයි වැදගත් වෙන්නේ. ඒ වගේම කර්මාන්ත ශාලාවේ වන්දියක් සම්බන්ධයෙන් ගොඩක් දෙනා මේ කට්ටියකින් උදව් ගත්තර හෙන් ජොන්සලාගේ මේ කර්මාන්ත ශාලා ගැටලු වලදී මේ
එයාලා කරන්නේ නීතිඥයෙක් සම්බන්ධ කරගෙන තමයි ඒ කටයුතු කරන්නේ. ඉතින් අපේ ලංකාවේ ඉන්න ගොඩක් දෙනා මේ හෙන්ජොන්සලා යටතේ ගොඩක් භාෂාව ඉගෙනගෙන හොඳට කොරියානු භාෂාව කතා කරන්න පුළුවන් අය මේ අය යටතේ වැඩ කරනවා. සමහර අය මේ හෙන්ජොන්සලා වගේ තමයි වැඩ කරන්නේ ඇත්තටම. හෙන්ජොන්සලා යටතේ වැඩ කරන්නේ. නමුත් එයා තමයි හෙන්ජොන්සා කියලා හිතන්නේ. එහෙම නෙවෙයි ඇත්තටම. මේ හෙන්ජොන්සලා යටතේ තමයි යාලා වැඩ කරන්නේ. යාලා ඔයාලට උදව් කරනවා වෙන්න පුළුවන්. එයාලත් මේ හෙන්ජොන්සලා ඇවිල්ලා මේ ලෝයස්ලා යටතේ ඒක ගැන ඔයාලා පොඩ්ඩක් දැනගන්න මේවා ගැන ඒක ඔයාගේ අවබෝධයට ගොඩක් හොඳයි. ඉතින් ඔන්නෝම තමයි මම මේක ගැන පොඩි සරලව ඔයාලට මේ පැහැදිලි කරේ මේකේ මේවා වෙන්නේ කොහොමද මේ පියොනෝසා වෙන්නේ කොහොමද හෙන්ජොන්සා වෙන්නේ කොහොමද කියලා. ඒවා ඇත්තටම ඔයාලට වැදගත් දේවල් නෙමෙයි. නමුත් ඔයාලා මේ දේවල් කොහොමද වෙන්නේ මේකේ සිස්ටම් එක කොහොමද යන්නේ කියලා ඔයා පොඩ්ඩක් අවබෝධයෙන් කටයුතු කරන්න. ඒක ඔයාගේ කොරියානු ලයිෆ් එකට ගොඩක් වැදගත් වෙයි.